Hello friends, ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා තවත් අලුත් Minecraft හොරර් වීඩියෝ එකකට. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Minecraft Bedrock හොරර් වීඩියෝ එකක්. ඉතින් ඇයි කියනවා නම් මේක මේ මම යාළුවෙක් එක්ක ටිකකට කලින් කියන්නේ ටික දවසකට කලින් ප්ලේ කරපු වර්ල්ඩ් එකක්. මොකද මේ නිකන් ඉන්නකොට ප්ලේ කරන්න ගත්ත වර්ල්ඩ් එකක්. ඉතින් මට හිතුණා මේකේ වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මේ බෙඩ්රොක් දාලා තියෙන ඇඩෝන් ටික නම් මට හරියටම මතක නෑ. කොහොම හරි යක්කු ගොඩක් ඉන්නවා. ඉතින් අපි බලමු අපිට හම්බෙන යක්කු මොන වගේ උන්ද කියලා. ඉතින් මේක තමයි අපි මේ උඩ හදපු බේස් එක. මෙතනින් තියෙනවා පහළට යන්නේ උඩට යන්නේ. මේක නම් හැදුවේ මන් නෙමෙයි. මාත් එක්ක ප්ලේ කරපු එක්කෙනා. පහළට යන එක තාම හරියට හදලා නෑ. මේ හදන්න කියන්නේ එක කැඩුනා මේ යකෙක් ගහලා. ඕ පටන් ගත්තෙම ඉතින් කෙලවෙන්නේ නැද යන්නේ. ඉතින් මං ගාව තියෙන සමහර අයිටම් කොහොමද ආවේ කියලා අහන්න එපා. මොකද සාධාරණව ප්ලේ කරනවා. මොකද මේකේ ඉන්නේ යක්කුත් එක්ක නෝමල් විදිහට ගහගන්න බෑ. ඒක නිසා අපි පොඩ්ඩක් ආයුධ සන්නද්ධ වෙන්නේ. මෙයා බග් වෙලාද? මෙයා හරිනම් මට ගහන්න ඕනේ. ගහන්න ඕනේ. ගහනවා. ගහනවා. ඕ අමුතු සද්ද ඇහෙනවා. මේ ගස් ටිකත් අමුතුයි. තාම එනවා. ඩැමේජ් එනවා. ගියාද? ඕ ඉන්නවා අතන. එනවා අනේ එයා එනවා පුදුමම දෙයක් එයාගේ. achievement මොකද අන්ලොක් උන්නේ? සත්‍යය හොඳ නෑ. ඉතින් මට ඕනේ මේකේ යක්කු ටික ඔයගලන්ට පෙන්වන්න විතරයි මෙතන. දැන්ටමත් දවස් 10ක් ප්ලේ කරලා ඉතින් ඔයගලන්ට පේනවා මෙතන. ඉතින් කොහොම හරි අපිට දැන් කෑම ඕනේ. මං ගාව කෑම තියෙනවා මං හිතන හැටියට. නෑ කෑම නෑ. ඒ ටික මදි වෙයි. ඉතින් මේ තියෙන සුපිරි භාණ්ඩේ පේන ඇති දාලා තියෙන එන්චාන්ට්මන්ට් ටික ඔන්න බලන්න. දැක්කද? ආයි ඉතින් සුපිරියක් තමයි. ගැහුවා ආයි අතටම දැනට අර ඌර විතරයි හිටියේ. හැබැයි තව යකෝ ගොඩක් ඉන්නවා මේකේ. රියා සාමාන්‍ය හරකෙක්. ඉතින් මේකේ ඇවිදින හරකුත් ඉන්නවා. මං කලින් මගේ channel එකට short video එකක් දාලා තිබ්බා ඒක ගැන. ඒකේ මේ ඌරයි හරකයි දෙන්නම ඉන්නවා. අපිට ආපහු බේස් එකට යන්න පුළුවන් අරු නැති වෙයි කියලා හිතනවා. ඉතින් බේස් එක ළඟට යද්දි what the hell කවුද මෙයා? අපි යන පැත්තට හැරෙනවා. Oh shit. එයා normal ඌරෙක් නන් නෙමෙයි. anyway ඔයා මොකෙද්ද? ඕකට ඩැමේජ් කරන්න බෑ. ඩාර්ක්නස් වගේ ආවා. ඉතින් ඒ යකාගේ මොඩ් එක ඔයගොල්ලෝ දැකලා ඇති. හැබැයි මට ඒකේ නම මතක නෑ. මේ මමත් නිකන් හිතුණා ඒ ඇඩෝන් එක දාලා බලන්න. අපි මෙතනින් යන්. ඉතින් මේක මීට වඩා හොඳට හදලා තිබ්බා මගේ යාළුවා. හැබැයි මේ යකෙක් ඇවිල්ලා ඒ ටික දැන් කඩලා තියෙනවා. මෙතනින් පහළට යන්න හදලා තිබ්බේ. මෙතනින් උඩට යන්න හදලා තිබ්බේ.
ඉතින් අපි අද දවසට යක්කු දෙන්නෙක්ව දැක්කා. දෙන්නෙක්වට 3 දෙනෙක්. අර ඌරා ආවෙත් අර අපේ පස්සෙන් ආපු ඌරගේ මොඩ් එකෙන්ම තමා. ඒකේ සත්තු ටිකක් අමුතුයි. ඉතින් තව කියන්න වෙනවා අපි තව මේකට මොඩ් එකක් දාලා තියෙන්නේ මේ මම ඉන්නේ ඉන්වෙන්ටරි වෙනන්න මේ මැප් තියෙන්නේ මැප් තමයි අපි මැරුණොත් අපි මැරිච්ච තැන මොකක්ද ඒකට කියන්නේ සොහොන් කොටක් අර පහළ ඔයගොල්ලෝ දකින්න ඇති හොමෙන් මම පෙන්නන්න සොහොන් කොටක් තියෙනවා අපි මැරිච්ච තැන මේ තියෙන හරියට මෙන්න මේ වගේ. එතකොට අපිට ලේසි අපි මැරිච්ච තැන හොයාගන්න මේ අපි ඒ කැඩුවට පස්සේ දැන් මේකේ තිබ්බේ මුකුත් තිබ්බේ නැහැ කියන්නේ අපි ගාව දැන් මැරෙනකොට තියෙන දේවල් මේක කැඩුවට පස්සේ හම්බ වෙනවා. අර දැන් මං කලින් මැරෙද්දි මං හරි අනිත් එක්කෙනා හරි මැරෙද්දි ඒ ටික තිබිලා තියෙනවා. එතකොට අපිට ඒ ටික හම්බ වෙනවා. මෙයා මොනවද දෙන්නේ? වතුර බකට් එකකට එමරල්ඩ් එකක්. වැඩක් නැහැ මොකද ඕ කනවා නිකන් අවුස්ස ගත්තා මං ඉතින් මේ මෙතන පොළවට වෙලා තියෙන දේ මොනවද මේවට කියන්නේ මට නම් මතක නැහැ මොකක් හරි නමක් rooted පොඩකින rooted dirt normal minecraft එකේ තියෙනවද මම වැඩි දන්නේ නැහැ මට එහෙම මීටරයක් නැහැ ලොකුවට dirt තියෙනවා grass block තියෙනවා rooted කියලා එකක් නම් මතක නැහැ හොඳයි රෑ වෙනවා දැනට කිසිම අවුලක් නැහැ අපි නිදා ගන්නවද අපි එක්ක නිදා ගන්න නැතුව අතර ඔයගොල්ලෝ ඒක දැක්කත් දන්නේ නැහැ හරියට මෙන්න මෙතන ඌරෙක් හිටියා ඌ එකපාරට ඉන්විසිබල් වුණා ඔය හරියටම එතන ඌරෙක් හිටියා ඌ දැන් ඉන්විසිබල් ඉතින් රෑ වෙලා තියෙන්නේ දැනට 아무 දෙයක් නම් සිද්ධ වුණේ නැහැ මට කන්න කෑම නැහැ ඕ ෂිට් තවත් අර වගේ එකෙක් ඉතින් මට මේ යක්කු දැක්කම කාඩ්බෝඩ් වගේ තමයි මතක් වෙන්නේ කාඩ්බෝඩ්ම තමයි ඒගොල්ලෝ මුකුත් අපිට කරන්නේ නැහැ මොනවා වුණත් කරනවද දන්නේ නැහැ හැබැයි බලන් ඉන්නවා විතරයි පහලට යන්නවද පහලට යන්න හිතෙනවා හැබැයි මැරුණොත් අපරාධයි ඉතින් මේක තිබ්බට වැඩක් නැහැ ඉතින් අපිට මේක මෙහෙම ක්ලික් කරලා අපි මැරුණේ බ්ලොක් කීයක් තුරින්ද කියලා බලන්න පුළුවන් ඒක වෙන වදයක් මේකේ කීප් ඉන්වෙන්ටරි දාන්න බෑ මොකද මේ ඕ anyway මොකද කිව්වේ කීප් ඉන්වෙන්ටරි දාන්න බෑ මේ මොකද සමහර හොර ඇඩෝන්ස් දැම්මහම චීට් පාවිච්චි කරන්න බෑ ඒවට චීට් පාවිච්චි කරන්න බෑ මේ බට් අපිට ක්‍රියේටිව් දාන්න පුළුවන් අපරාධේ පැන්නේ කියලා හිතනවා එන්න මම ආව PvP කරන්න ඔන්න ඕකයි මට පෙඩ්‍රෝක් එපා වෙන්නේ මේ මගේ බඩු ටික ගන්න උදේ වෙනකන් ඉන්න වෙයි ඒකට අපි නිදාගමු තව කියන්න බැරි වුණා මේකේ දාලා තියෙනවා මේ බෑක්පෑක් එකක් මේ තියෙන්නේ ඒක එල්ලන් යන ගැන අපි ඒක ප්ලේස් කරලා තමයි ඒකට බඩු දාන්න ඕන ඉතින් මේවා තියෙන්නේ මොනවද මොබයිල් ෆෝන් එකක් තියෙනවා තව ගයිඩ් බුක් තියෙනවා මේක නම් වෙන ඇඩ් ඔන් එකකින් මෙන්න මේ ටික හම්බුනේ I heard to the මොකද්ද මන්ද ඇඩ් ඔන් එකකින් අර ඒකත් ඉතින් ඒක Java මොඩ් එකක් ඉතින් ඒක ඇඩ් ඔන් නැත්නම් ඉතින් මම ඒකත් දාගත්තා ඒකේ ඉන්නවා යකෙක් ඌ හැම වෙලේම
ගාන ඔයගොල්ලෝ දැකලා ඇති. අර පැත්තට කෙලවෙලා මං හිතන්නේ. අපි මේ පැත්තට යන්ද? මගේ වරු ටික ගන්නවා. අතට උඩින් පයින්න පුළුවන් නේ. මෙතන මේ ටික නෙමෙයි. ඒක තමයි. අපි යම් බලන්න. හරි අමුතු ඩර්ට් බ්ලොක් එකක්. පොඩ්ඩක් ඉන්න අපි ඒක කඩලා බලමු. මේක රූටඩ් ඩර්ට් කියලානේ තිබ්බේ. මේකේ කලර් එක නෝමල් ඩර්ට් එකක්. ඒකට මොකුත් නැහැ, වැඩක් නැහැ. අපි අර පැත්තට යමු බලන්න. බයුම් එක එහෙම වෙනස් වුණා. නිකම් වෙනම තැනක් වගේ. ඉතින් මේ වීඩියෝ එක ඇත්තට ලොකු වීඩියෝ එකක් විදිහට ගේන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ යක්කු ටික දැක ගන්න තිබ්බොත් ඇති. තව යක්කු හිටියා මම ප්ලේ කරද්දී දැක්ක යාළුවත් එක්ක. හැබැයි අපි තාම දැක්කේ චුට්ටයි. ඔයිට වඩා ඉන්නවා. මෙතන ඉතින් මම නම් හිතන්නේ වැඩක් වෙයි දනක් කියලා. damage. අමුතු සද්දයක් ඒක. සද්ද දෙකක් ආවා. ඒක අර එක ආයි ඉන්නවා. ඌ අපිට ඩැමේජ් ගන්න ළඟට ගියාට වැඩක් නැහැ. වැඩක් නැහැ. ඔයා දී කෑ ගැහුවේ. ඔයාට නම් බය වෙන්නේ නැවා නිකන් කාඩ්බෝඩ් යකෙක් අයියෝ. මේ මොකෙද්ද මේ? මේ මූ අපි විහිංදාගත්ත එකක් මට මතකයි. අපි මේ මූ බොස් කෙනෙක් අපි මූව ඇක්ටිව් කරා. දැන් ඉතින් මූ ඉන්නවා මේ හරිය. උට වතුරේ හයියෙන් දුවන්න බෑ. අපි ඒක අවස්ථාවක් කරගමු. පැනලා යන්න. ඉතින් ඒක උනේ මොකද්ද මන් දෙකක් තිබ්බා. අපි ඒක අත්අදා බලන්න ගියා. ඒකෙන් මේ යකා ඇවිස්සුණා. ඒ යකාව බේස් එකට ගේන එක අනතුරුදායකයි. මොකද මේ කැඩුවා. කලින් අර ලිෆ්ට් එකත් අච්චර ලස්සනට තිබ්බ එකත් කැඩුවා. ඒක දෙවෙනි පාර්ට් හැදුවේ තුන්වෙනි පාර්ට් අනිත් එක කැඩුවා. ඒක නිසා අපි මේ පැත්තට යමු. අනිවාර්යෙන් එනවා ඇති මං ගාව. වතුරු දහම්. වතුරු දහම් අන්තිමට දැක්කෙත් ඔය හරිය තමා. ඌ දැන් නැහැ.
ඉතින් මම වැඩිය බෙඩ්රොක් නම් මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරන්නේ. හැබැයි අර නිකන් ඉති වගේ යාළුවෙක් එක්ක මල්ටිප්ලේ කරන්න ගන්නවා බෙඩ්රොක්. මොකද ඒක ලේසියි. මොකද Java වල වගේ සර්වර් හදන්න දඟලන්න කම්මැලි වුණාම බෙඩ්රොක් එකෙන් ප්ලේ කරනවා. අනික මට මේ ජොයිස්ටික් එව්වා හරියන්නේ නැහැ මයින්ක්‍රාෆ්ට් වලට. මගේ අඩි සද්ද එක්ක තව සද්දයක් ඇහුණා. ඕකේ එකක්වත් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මේ ෆෝන් එක අරන් පෙන්නන්නම්. මහ ලොකු දෙයක් නෑ. හැබැයි තියෙන දේ මට තේරෙන්නෙත් නෑ. ඒකත් ඔව්. ඉතින් ඒකේ අපිට ඇප්ස් කියලා තියෙනවා. ඒකේ ස්ටේටස්, එක්සිට්, ෆ්ලෑෂ්, ස්පීකර්ස්, කෝල්, නොටිෆි. ඕවා එබුවට මොනවද වෙන්නේ කියලා ඉතින් තේරෙන්නේ නෑ. Entity can now swim. වෙච්ච දේ නම් මොකුත් තේරෙන්නේ නැහැ. මොකක් හරි වුණා. ෆ්ලෑෂ් ගත්ත ෆොටෝ එකක් හදනවා. තව තියෙනවා නොටිෆි. කවුද කෑ ගැහුවේ? අරු නෝමල් ලූරෙක්ද? එයා නෝමල්. ඉතින් ඔයාලට පේන්න බැරි වුණා අර ඇවිදින හරකව උතාම ආවේ නැහැ. මුකින් වැඩක් නැහැ අපිට. ඒක වැදුන්නේ නැහැ. අර ඉන්නේ. දැන් ආපහු ස්පෝන් වුණේ මං හිතන්නේ මෙතන. මට මාව පේන්නේ නැද්ද මෙච්චර දුර? දුක මරන්න පුළුවන් නේද? කමන්නේ උගෙන් වැඩක් නැහැ. ඌ මහලුකු පොරක් නෙවෙයි. උට පුළුවන් හයියෙන් දුවන්නේ ඩැමේජ් කරන්න විතරයි. ඌ නිකම් මොබ් කෙනෙක් වගේ පොඩ්ඩක් ස්පීඩ් එච්චරයි. ඌට බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න තව යක්කු ඉන්නවා. උන් තාම ආවේ නැහැ. අතන මොකක් හරි හරක් ස්පෝන් වුණා. ඒක නෝමල් එක කොහොමද තතෙක් ස්පෝන් වෙනවා. හැබැයි අර අපිට පේන්නේ ස්පෝන් වෙනවද කියලා නම් අහලා නැහැ සාමාන්‍යයෙන්. අපි මේ පැත්ත බලලා අනිත් පැත්ත බලද්දි සතෙක් ස්පෝන් වෙන්න පුළුවන් මයින්ක්‍රාෆ්ට් වල. කමන්නේ මම ඉගෙන වැඩි මම ඉගෙන වැඩි දන්නේ නැහැ. ඒ නිසා මම කතා කරන්න යන්නේ. මෙන්න මේ අතේ තියෙන එක නම් පට්ට වාසි. අපි මොකක්ද උනේ? මාව එක සිහිර වුණා. what the fuck? ලකුම මෙච්චර ළඟට ඌ ගියා. ඉතින් මේකට දාලා තියෙන හැම මොඩ් එකේම Java මොඩ් එකක් තියෙනවා අනිවාර්යෙන්. සමහර Java වලට බෑන් වෙච්ච මොඩ් බෙඩ්රොක් වලට නිකන් රීමේක් වගේ කරලා දානවා. මොකද සමහර මේ Java මොඩ් බෑන් කරන්න හේතුව ඒවා අවුල්. ඒවා ගහන අපිට අවුල්. දැන් මම මැරුණානේ මෙතන. what? එතකොට මගේ සොහන් කොතකෝ?
දෙයටත් නෑ ඒක. බිමද ඒක? මං හිතන්නේ ඒ ටික මට නැති වුණාද කියලා. ඔව් මාර තැනකට බැස්සේ. ඔව් ගහන්නත් බෑ. ඔව් එනිවේ කොහොම හරි දැන් මගේ ලූට් ටික හොයාගන්න. මගේ බෙඩ් එක තියෙන්නේ මෙන්න මේ හරියේ. අර තියෙන්නේ ඒක අර මම ඇඳ යටට මං හිතන්නේ ගිහිල්ලා එතන හිර වුණා. රතන තමයි මගේ බඩු ටික තියෙන්නේ. ඉතින් ඒකට අපිට මේ ටික කඩන්න වෙනවා. ඕ මං කරේ මෝඩ වැඩක්. ඔයෝ what the hell මම මගේ අයියෝ මං ඇඳ ගැඩුවට රිස්පෝන් පොයින්ට් සෙට් කරේ නෑ අපරාධේ. ඕකේ වැඩි දුරක් නෙමෙයි ස්පෝන් එකෙන් නම් අපි බේස් එක හැදුවේ. ඒක නිසා අවුලක් නෑ. අර උසර තියෙන නිසා පේනවා. ඉතින් මං හිතුවේ අර යට මේ මොනාද වුඩ් දෙක තුන ගහලා තිබ්බ නිසා එකක් මේ මයින් එකනේ එකක් ගැලවුවම තව එකක් යට තියෙයි කියලා. හැබැයි ඒක තිබ්බේ ටිකක් පිටිපස්සෙන්. මේ ඌරෝ තනින් තනින් මතුවෙනවා. ඉතින් මන් දැන් මේ බරු ටික ගන්න විතරයි තියෙන්නේ. මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මේක නම් ඉස්සරහට තව වීඩියෝ එකකින් හිතන් ඉන්නේ. මට නිකමට මේකට දාගත්ත ඇඩෝන් ටික පෙන්වන්න විතරයි ඕන උනේ. මං ඇඩෝන් වල ලින්ක් හැම එකම බලන්නම් දාන්න. මට හම්බෙච්ච ටික තමයි මට ඒවල නම් මතක නැහැ. මම බලලා ලින්ක් ටික දාන්නම් පුළුවන් වුණොත්. මම මේක හදිස්සිය කරන වීඩියෝ එකක් කලින් කරන්න කියලා හිතන් නෙමෙයි කරන්නේ. ඉතින් මම ඒක පස්සේ දැන් ගලවලා ගන්නවා. මේක රිස්පෝන් පොයින්ට් සෙට් කරන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යෙන් subscribe කරලා support එකක් දෙන්න. මොකද අපිට subscribe 1000 ගහන්න තව ටිකයි ඕනේ. ඒක නිසා මට උපරිම help එකක් කරයි කියලා හිතනවා මගේ වීඩියෝ බලන කට්ටිය. අනිවාර්යෙන් වීඩියෝ එක like කරන්න subscribe කරන්න කිව්වනේ. ඉතින්